සෑම සියලු දෙනාටම සුබ දවසක්. මම ඩී ප්‍රියංග වික්‍රමසිංහ. මම අද කතා කරන මාතෘකාව දේපල වර්ගීකරණයේ යටතේ චංචල දේපල. භූමියට ස්ථිරවම සම්බන්ධ නොවන මූලික වටිනාකමට හානි නොවන පරිදි පිහිටි ස්ථානයේ සිට තවත් ස්ථානයකට පහසුවෙන් ගෙන යා හැකි යම් මුල්‍යමය වටිනාකමක් සහිත ඇසට පෙනෙන ස්පර්ශ කළ හැකි හැඩයක් හා ප්‍රමාණයක් ගන්නා වූ සියලුම දේ චංචල දේපල ලෙස හැඳින්වේ. චංචල දේපල යන්නට මුදල් හා මුදලින් කළ ආයෝජන රන් ආදී වටිනා දේ යාන වාහන යාත්‍රා යන්ත්‍ර හා උපකරණ භාණ්ඩ හා සතුන් ඇතුළත් වේ. චංචල දේපලක මූලික ලක්ෂණ වන්නේ ස්ථිරවම හෝ දීර්ඝ කාලයක් එකම ස්ථානයක නොපැවතීම, භූමිය කොටසක් නොවීම, මූලික ස්වරූපයට හානි නොවන පරිදි වෙනත් ස්ථානයකට ගෙන යා හැකිවීම, මුල්‍යමය වටිනාකමක් පැවතීම යන්නයි. මෙහි මා ඉදිරිපත් කළ සියලු කරුණු මෙහි පහත දැක්වෙන ව්‍යාචනයට යටත් වේ.